right ඉතින් අදත් ඔයාලා සුපුරුදු විදිහටම ලයිව් සිටින යුසුන් ශ්‍රී ලංකා එකත් එක්ක ඉතින් මුලින්ම මතක් කරන්න ඕනේ අපේ ශෙහාන් බ්‍රෝ අලුත් වීඩියෝ එකක් දාලා දිනවා. ඉතින් ඒකට මගේ නම දාලා තමයි අලුත් වීඩියෝ එක පටන් අරන් තියෙන්නේ. ඉතින් ඔයාලට එයාව ෆලෝ කරන්න පුළුවන් Facebook එකේ සර්ච් කරන්න වීඩියෝ ලිනක්ස් කියලා. ඊට පස්සේ page එකට like එකක් දාන්න. ඒ වගේම YouTube එකේ සර්ච් කරන්න වීඩියෝ ලිනක්ස් කියලා ඔයාලට subscribe කරන්න පුළුවන්. එතකොට ඔයාලට අලුත්ම ලෝකයේ විවිධ සිදුවීම් වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම ආදී විවිධ දේවල් ඔයාලට එසැනින් සරලව සිංහලෙන් ලබා ගන්න පුළුවන්. හොඳයි අපි බලමු අද මොකක්ද කියලා දෙන්න යන්නේ කියලා. ඉසුන් ශ්‍රී ලංකා එකෙන් ඉදිරියේදී ඉසුන් ශ්‍රී ලංකා එක කොටස් කීපයකට බෙදලා ඔයාලට දැනුම ලබා දීම සූදානම්ින් ඉන්නවා. පරිගණක තාක්ෂණය එමන්නවා ICT හා ජංගම දුරකථන තාක්ෂණය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ආශ්‍රයෙන් කොටස් තුනක් මාධ්‍ය තුනකින් ඔයාලට දැනුම ලබා දෙන්න අපි බැරි සිටිනවා. අපි අද කියලා දෙන්න යන්නේ වීඩියෝ නම්බර් 3 ඉතින් දෙන්න යන්නේ ඔයාලට Kaspersky වයිරස් ගාඩ් එක ඉතින් දවස් 100කට එහා පැත්තෙන් ලයිසන් එකක් තියෙන විදිහට ක්‍රැක් කරලා ඔයාලට දෙන්න පුළුවන්. ඉතින් මේක මුලින්ම කියන්න ඕනේ මේක කලින් වයිරස් ගාඩ් එක තරම් සාර්ථක නැහැ. තව වයිරස් ගාඩ් කීපයක් තියෙනවා. ඉතින් ඒකත් වීඩියෝ කර කර ඔයාලට හිමීට දෙන්නම්. ඉතින් මෙහෙමයි මුලින්ම මේ පල්ලෙහා link එකෙන් ඔයාලා download කරගන්න පුළුවන් අපේ පළවෙනි comment box එක සහ අපේ වීඩියෝ එක බලනකොට යට තියෙන link එකකින් ඔයාලට පුළුවන් මේක download කරගන්න මේ virus guard එක සම්පූර්ණ license file ඔක්කොමත් එක්ක මේ විදිහට download කරගත්ත එක එන්නේ zip file එකක් විදිහට ඒක WinRAR ඔයාගේ computer එකේ install කරගෙන ඒක extract කරගන්න. මේ දිනේ මම extract කරගත්තු file එක right මම නම් කරලා තියෙන්නේ මේ ඔයාලට තියෙනවා මෙන්න මේ keys 2016 කියලා exe file එක මුලින්ම install කරගන්න ඕනේ. ඉතින් මම නම් install කරගෙන තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මගේ virus card එක මෙන්න මේ විදිහට පෙන්නලා තියෙනවා. ඉතින් key එක enter කරන්න කියලා තමයි කියන්නේ license is missing කියලා යටින් වැහලා තියෙනවා. right මේක අපි activate කරන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම මම යන්න ඕනේ home එකට. මෙහෙම තියෙන දැන් මෙන්න තියෙනවා ඒ විදිහ. right මේක අප්ඩේට් එකේදී තමයි මේ ප්‍රශ්නේ එන්නේ. සල්ලි දීලා ගන්න එක මේක 100% සාර්ථක නැහැ. ඒ කියන්නේ අප්ඩේට් ලයිසන්ස් කී එක error වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බ්ලොක් වෙන්න පුළුවන්. මේක අප්ඩේට් වෙද්දි තමයි මේ ප්‍රශ්නේ එන්නේ. error නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක ඒකත් නවත්තන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. නමුත් ඒක මම ඔයාලට දෙන්නේ නැහැ. මොකද ඒකමින් ඔයාගේ කම්පියුටර් එක ස්ලෝ වෙනවා. මේ වයිරස් ගාඩ් එක සමහර වෙලාවට අපිට තියෙන host file එකක් edit කරගන්න. ඉතින් ඒක edit කළාට පස්සේ සමහර වෙලාවට වයිරස් ගාඩ් එකෙන්ම මේ file එක අල්ලනවා. ඉතින් ඒක fix වෙලා එනකොට ඒක අල්ලුවාට පස්සේ ඉතින් වයිරස් ගාඩ් එකකින් ඉතින් ඔයාගේ කම්පියුටර් එක ස්ලෝ වෙනවා. ඉතින් එතකොට ඉතින් ඔයාලට එපා වෙනවා කම්පියුටර් එක පාවිච්චි කරන්න. ඒ හින්දා මම ඒක දෙන්නේ නැහැ. කමන්නේ ඔයා මේක මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. කී එක බ්ලොක් වුණොත් කරන්න තියෙන්නේ මේ ක්‍රමයේ විදිහටම ආයේ සැරයක් ඇක්ටිවේට් කරගන්න තියෙන්නේ. එච්චරයි ඒරෙන් කිසිම දෙයක් නැහැ. මුලින්ම කරන්න යන්නේ මම මේකේ settings මේ දැතිරෝධය තියෙන බටන් එකට යනවා. මේක ඉන්ස්ටෝල් කරගත්තා පස්සේ අපි මේක ඉන්ස්ටෝල් කරගෙන ඉඳන් තියෙන virus guard එක මෙන්න මේ settings කියන එකට ගිහිල්ලා additional කියලා තියෙනවා යටම එකක්. මෙන්න මේක ක්ලික් කළාම self defend කියලා තියෙනවා. ඒකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි එන්නේ. මේ self defend enable වෙලා තියෙන්නේ. මම මේක ටික් එක අයින් කරනවා. එතකොට මේක disable වෙනවා. right ඊට පස්සේ තියෙන්නේ මේ virus guard එක මෙතන මෙහෙම close කරලා එතන task එකකින් exit කරලා දාන්න. එතකොට virus guard එක run වෙන්නේ නැහැ. right අර ඔයා download කරගත්තු file එකේම තව තියෙනවා patch කියලා file එකක්. ඉතින් මේ patch කියන එකට ගිහිල්ලා මෙන්න මේ Kaspersky reset trial කියලා RAR file එකක් ඉතින් මේක දීලා තියෙන්නේ. මේක මොනම හේතුවකටවත් extract කරන්න යන්න එපා. මේක ওই විදිහටම තීද්දි ඩබල් ක්ලික් කරාම ඕපන් වෙනවා. WinRAR ඔය දාලා දිනවා නම් මේ විදිහට WinRAR දාලා දිනන ඕපන් වෙනවා. මොකද මේක extract කරන්න එපයි කියන්නේ මේක ඇවිල්ලා activate කරන setup එකක් පොඩි exe file එකක්. මේක virus guard එකෙන් virus එකක් විදිහට අල්ලලා delete කරලා දානවා. ඒ නිසා ඔයාලට ආයෙත් activate කරගන්න බැරි වෙනවා. මේක delete වුණොත් අදිසි block වුණොත් කීයක. ඒ නිසා මම කරන්නේ මේක double click කරාම මේ විදිහට run වෙනවා. right මේක මම extract කළේ නැහැ. මේ විදිහට open වුණා. right ඊට පස්සේ මම කරන්නේ ඔයාලා keyboard එකේ තියෙන control button එක CTRL කියලා button එකක් තියෙනවා. තව ALT කියලා alt කියලා button එකක් තියෙනවා. right ඔය දෙක එක සැරේම උබුවාම මෙන්න මේ විදිහට active කියලා button එකක් තියෙනවා. right මම ඕක click කරලා
මම අර ඩවුන්ලෝඩ් කරගත්තු key set එකේම තියෙනවා තව activate key file set එකකින් ඒ විදිහට මම මේක key එකක් select කරලා මේ key එක select කරනවා select කරලා මම මේක open button එකේ බුවහම මෙන්න මේ විදිහට අරක exit වෙනවා අර activator reset එක reset software key exit වෙලා මේ විදිහට launch වෙන්න පටන් ගන්නවා අපේ Kaspersky virus guard එක මේක අප්ඩේට් එකේ තමයි key block වෙන්නේ ඒරෙන් නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඉතින් මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා ඉතින් අප්ඩේට් කරගන්නත් මම data on කරලා අප්ඩේට් කරනවා අප්ඩේට් කරගන්න කිසි ප්‍රශ්නයක් වෙලාවට අප්ඩේට් එකේ exit වෙනවා key එක block වෙන්න පුළුවන් මොකද Kaspersky server එකත් එක්ක සම්බන්ධ වෙන නිසා right ඉතින් ඒ වගේම අපේ යාළුවගේ YouTube page එකත් subscribe කරන්න නම් කරන්න බෑ video linux කියලා search කරන්න YouTube එකේ ඒ වගේම eSoon Sri Lanka අපිව subscribe කරන්න අපේ Facebook page එක like කරන්න ඔයාලට අලුත්ම tech gadget එසනින් ලබා ගන්න පුළුවන් අපි ඉදිරි